මහබෝසතාණන් වහන්සේ රජගහනුවර සිට උරුවෙල ජනපදයෙහි සේනානී නම් නියම්ගම කරා පැමිණුණා. ඒ ජනපදය අසලේ සුදු සුදු වැලිතලා සහිත සුන්දර නේරංජරා නදිය ගලා බසිනවා. නදිය අසබඩ ප්‍රදේශය සිහිල් ගස්වලින් යුක්තයි. පිඩු පිණිස පිවිසිය හැකි ගම්මානයක් මද ඈතින් පිහිටා තිබුණා. මේ ප්‍රදේශය නිවන සොයා වීරිය වඩන අයෙකුට සුදුසුම වාසස්ථානයක් බව බෝසතාණන් වහන්සේට වැටහුණා. මහබෝසතාණන් වහන්සේ එකල දඹදිව විමුක්තිය පිණිස ප්‍රකට වී තිබූ සිරුරට දුක් දීමේ ක්‍රමවේදය පුරුදු කරන්නට පටන් ගත්තා. දිවෙන් උඩුතල්ල තද කරගෙන දත් වලින් දත් ගඩාගෙන අකුසල් බැහැර කිරීමට දැඩි අධිෂ්ඨානයකින් වීරිය කළා. එවිට මුළු සිරුරින්ම දහඩිය ගලාගෙන ගියා. තද හිස් රදය ඇති වුණා. ඉන්පසුව මාරාන්තික දුක් කිනදින අප්‍රාණික ධානය වඩන්නට පටන් ගත්තා. පිළිවෙලින් නාසයෙන් කටින් කන්වලින් වාතය ඇතුළු වන පිටවන එකත් නතර කළා. සිරුරට අප්‍රමාණ දුක් දුන්නා. උන්වහන්සේ මහා වැස්සේ පවා අප්‍රමාණ වීරිය කළා. අවසානයේදී සම්පූර්ණයෙන්ම ආහාර පාන ගැනීම නවත්වන්නට තීරණය කළා. එවිට දෙවිවරුන් මෙසේ පැවසුවා. ඔබ වහන්සේ ආහාර පාන නතර කළොත් අපි රෝම කූප වලින් දිව්‍ය ඕජස් ඇතුළු කරනවා. එවිට මහබෝසතාණන් වහන්සේ මෙසේ කල්පනා කළා. දෙවියන් එහෙම කළොත් මගේ අධිෂ්ඨානය බොරුවක් වෙනවා. ඒ නිසා දවසකට හාල්ලටයක් මුංගටයක් හෝ කඩල තැඹූ ඉස්මෝකුරක් වළඳනවා. බෝසතාණන් වහන්සේ වසර 6ක් පුරා දුෂ්කර ක්‍රියා කළා. උන්වහන්සේ සීඝ්‍රයෙන් කෘෂ වුණා. අතපය කල්වැල් පුරුක්සේ වුණා. බෝසතාණන් වහන්සේ තම ශරීරය ස්පර්ශ කරද්දී මවිල් කුණු වී ගැලවී අතට ආවා. කුස අත ගන්න විට පිටකොන්ද අහුණා. පිටකොන්ද අත ගන්න විට කුස අහුණා. ලෝකේ විමුක්තිය පිණිස යම් ආකාරයකින් දුකක් දිය යුතුද? ඒ සෑම දුකක්ම මා විසින් ශරීරයට දුන්නා. නමුත් මාර්ගයක් හෝ ප්‍රතිපදාවක් සොයා ගැනීමට මට තවමත් හැකි වුණේ නැහැ. මට මතකයි එදා වව්මකුල් දිනේ තඹරුක් සෙවනේ මගේ සිත ආනාපාන සතිය තුළ සමාධිමත් වුණා. එදා ඇතිවුණු සැහැල්ලුවත් සැපයත් නැවත ඇති කරගත්තොත් ජීවිත අවබෝධ
नो तेरी तना में वेलीला पेदी प्रेम विनाशे उन्नमे बुझूंगी हमारा घर नो तेरी तना में वेलीला पेदी प्रेम विनाशे සංකර කුටියෙන් පිටත ඇදෙන ඔබටයි මේ මතක් කිරීම මේ කුටියෙන් පිටවන ස්ථානයේ තිබෙන විදුලි ආධාර මංජුසාව ඔබට හැකි ආකාරයකින් මේ විදුලි ආධාර මංජුසාව තුළ තැන්පත් කරන්න යම් මුදලක් මේ මහත්තු අස්වැසිල්ලක් වේවි මේ යෝධිය ක්‍රීඩා සමාජයේ මේ දෙවන්ත වෙසක් පහන් කූඩුව වෙනුවෙන් යොමු කළ ප්‍රාර්ථනය නිමවා ගන්න උදෙසා ඉතින් පිටවන ඔබ කාරුණික වෙන්න ඒ වගේම පියගැට පෙරට අවතීර්ණ වෙන ස්ථානයේ තිබෙන විදුලි ආධාර පෙට්ටියට ඔබ යම්කිසි ආධාර මුදලක් එක් කරන්න එය 2026 වසරේ මේ 2026 වසරේ වෙසක් සැරසිල්ල සඳහා බුද්ධාලම්බන ප්‍රීතියක් ඇති කරවන සුළු මේ දර්ශනීය කූඩු රාජ්‍ය ප්‍රදර්ශනය වන සිහිපත් කරන ඔබ මේ කුටියට ඇතිවීමට කලින් බලාපොරොත්තු සුවය වීදනය ලැබුණද සිහිපතන් කූඩුව මීලතේ මේ තරුණේ කීමත් අපිට පැමිණ නරඹන්න සික්සේ බුද්ධාලම්බන ප්‍රීතිය ඇති කරගන්න මෙම විශේෂිත වූ මේ ඉහළ මාලයට